ඉස්කෝලේ අවුරුදු උත්සවයක් සඳහා මේ පොඩි දරුවෙකුට ඇඳුමක් අහලා දෙන්නයි කියලා කිව්වා ගෑනු දරුවෙකුට. මේ බලන්නකෝ මේ ගවුම් මේ රෙද්ද රෙද්ද ඉස්සලා හදාගත්තා. මට වල රෙද්ද හදන හැටි පෙන්වන්න බැරි වුණා. ඊට පස්සේ රැලි ටිකක් දාලා මෙහෙම ඇදුවා. මෙන්න බලන්නකෝ මං එයාගේ හැට්ටේ කපපු හැටි. කට්ලොන් එක වෙලා අයිනින් වලින් තමයි මේ හැට්ටේ කපලා තියෙන්නේ. සුදු පාටින් තමයි ඒක ගෙනල්ලා තියෙන්නේ. දැන් හිට අනිත් දිහාට තමයි ඉස්කෝලේට අරන් යන්න එපානේ ඒවා. මෙන්න බලන්නකෝ මහලේ වරුණාම කොහොමද කියලා ස්වීට් හට් කර දාලා අත දිගට දාපු බෝරිච්චියක් දාපු මේ වලමිට ගාවට එන කන්දක හතක් දාපු බ්ලවුස් එකක් තමයි මේ දරුවන්ට මහන්න කියලා තියෙන්නේ. මේ බලන්නකෝ ලස්සනට මේ තියනවානේ. මේ බලන්න ඇඳාම තියෙන හැටි කොහොමද කියලා. ඇඳලා නැහැ. ඇඳා වගේ තමයි ඉතින්. ඔන්න බලන්නකෝ ලස්සනට තියෙන හැටි. හැට්ටේ චීතේ කොහොමද කියලා. මේක ගැලපෙන පාටේම මම රැලි ටිකක් දාලා තියෙන්නේ. ඒකට ගැලපෙන පාටෙම කළු පාටින් දාලා තියෙන්නේ. මේ බලන්නකෝ දැන් මේක ලස්සන කොහොමද කියලා. අවුරුද්දට ගැලපෙනව නේද? මේ බලන්න. ඔන්න බලන්නකෝ ලොකුවටම දිගටම දික් කරපුවාම කොහොමද කියලා. ඔය තියෙන්නේ. මේ හැට්ටේ තනි කරම ගත්ත හැටි මහල එල්ලලා දාලා තියෙන මේ බලන්න පිටිපස්සට පොඩි කරක් දාන්න කියලා කිව්වේ. ඔන්න බලන්න සම්පූර්ණම නිම වුණාට පස්සේ හැට්ටේ රෙද්දයි කොහොමද කියලා. ඔන්න බලන්න ලස්සනට තියෙන හැටි කොහොමද කියලා බලන්නකෝ. මෙන්න බලන්න ටිකක් මම ඒක දාලා එල්ලලා බැලුවා. මේ බලන්න හරිම ලස්සනයිනේ. ලස්සනට තියෙනවා. ඉතින් ඒ දරුවත් හරියට සන්තෝෂ වුණා මේ ඇඳුම දැකලා.